මොනාලිසා කියන්නේ ලොව මිල කළ නොහැකි අතිශය ප්‍රසිද්ධ සහ අභිරහස්ව කලාකෘතිය බව අප කවුරුත් දන්නා කරුණක්. නමුත් ඒ අභිරහස් සිනාව පිටිපස සිටින සැබෑ කාන්තාව කවුද? ඇගේ කතාවයි මේ. ඇගේ නම ලීසා ගෙරාර්ඩිනි. 1479 දී ඉතාලියේ ෆ්ලෝරෙන්ස් නුවර වංශවත් නමුත් චාම් ටස්කන් පවුලක ඇය උපත ලැබුවා. පුනරුද සමයේ කලාකරුවන් සහ චින්තකයන් ලෝකය නිහඬවම වෙනස් කරමින් සිටි ඒ යුගයේ ඇය ගත කළේ ඒ සමාජයට අනුව ඉතා සාමාන්‍ය ජීවිතයක්. ඇය තරුණ වියේදීම ෆ්‍රැන්චිස්කෝ දෙල් ජේ කොන්ඩෝ නම් ධනවත් රෙදිපිලි වෙළෙන්දෙකු සමග විවාහ වූ අතර ඔවුන්ට දරුවන් 5 දෙනෙකු සිටි බව වාර්තා වෙනවා. දිනක් ඇයට ඓතිහාසික පුරාවෘත්තයක් බඳු චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩා වින්චි හමුවේ තමන්ගේ රුව චිත්‍රයට නැගීම සඳහා පෙනී සිටීමට අවස්ථාවක් ලැබෙනවා. එහිදී ඩා වින්චි විසින් ඇගේ රුව පෙර නොවූ විරු මෘදු බවකින් සහ අභිරහස් බවකින් කැන්වසීමද තබනවා. ඒ අදටත් ලෝකයේ විමතියට පත් කෙරෙන අභිරහස් අර්ථ සිනාව සහ සංසුන් එහෙත් සියල්ල දන්නාක් වැනි බැල්ම සියුම් වර්ණස්තර යොදා ගනිමින් අදටත් ජීවමාන ලෙස ඔහු නිර්මාණය කළා. මේ කතාවේ ඇති වැදගත්ම කරුණ නම් ලීසා ගෙරාර්ඩිනි කිසි දිනක කීර්තියක් අපේක්ෂා නොකිරීමයි. සියවස් ගණනාවක් පුරා මිලියන ගණනක් ජනයා විසින් අධ්‍යයනය කරනු ලබන පැරිසියේ ලූවර් කතුකාගාරයේ තමරුව මෙලෙස එල්ලා තබනු ඇතැයි ඇය කිසිදා නොසිතන්නට ඇති. ලොව ප්‍රකටම සිනහව පිටුපස සිටි ඒ සාමාන්‍ය කාන්තාව වසර 500කට පසුවත් මුළු ලෝකයක් තමන්ව මතක තබා ගනීවිය සිතුවේවත් නැහැ. අද මොනාලිසා ලෙස හඳුන්වන මෙම සිතුවම එහි කලාත්මක ප්‍රවීණතාවය සහ චරිතයේ අනන්‍යතාවය වටා ඇති අභිරහස නිසා ලොව පුරා ගෞරවයට පාත්‍ර වෙනවා. ඩා වින්චිගේ සිතුවම කලාව සදහටම වෙනස් කළත් ලීසා යනු ඉතිහාසයේ නිහතමානී චරිතයක් ලෙසම ඉතිරි වුණා. නමුත් ඇගේ උරුමය ඇයගේ ජීවිත කාලයෙන් ඔබ්බට ගොස් ඉතිහාසයේ අමරණීයම කලාකෘතියක් තුළ සදාකාලිකවම සටහන් වුණා. මේ අභිරහස් සිනාව ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න.